දුසේනි බලා සිටියදීම ජනප්‍රිය නිලි සම්මානය දිනක් සිට රයිගම් ටෙලි සම්මාන උළෙලේ ප්‍රේක්ෂක මත විමසීමෙන් ඊයේ දහවල් වන තුරුම වැඩිම මනාප ලබාගෙන සිටියේ ජනප්‍රිය නිලිය අංශයෙන් දුසේනි මියුරංගී. ජනප්‍රිය නිලිය දෙවනි ස්ථානයේ දිනක්ෂි ප්‍රියසාද් සහ දෙවනි ස්ථානයේ මිසෙල් දිල්හාරා පසු වුණා. ප්‍රේක්ෂක මනාප වැඩිම ප්‍රමාණයක් ලබා ගැනීමෙන් ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස ඒ වන විටත් අංක 1 බවට පත්ව තිබුණේ හිරුනාලිකාවෙන් විකාශය වූ පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයයි. දෙවනි ස්ථානයේ හිරුනාලිකාවේ විකාශනය වන රොන්සොයා ටෙලිනාට්‍යයත් දෙවනි ස්ථානයේ ස්වර්ණවාහිනී විකාශනය වන පිරිමිළමයි ටෙලිනාට්‍යයත් හිමි වී තිබුණා. කෙසේ නමුත් ප්‍රේක්ෂක මනාපයේ ආකාරයෙන් තිබුණත් අවසානයේ ඊයේ සැංග්‍රීලා හෝටලයේ පැවැත් වූ රයිගම් සම්මාන 2024 රාත්‍රියේදී දුසේනි සමග සචින් මහත් බලාපොරොත්තු තබා සිටියදීම ජනප්‍රිය නිලි සම්මාන හිමි වූයේ දිනක්ෂි ප්‍රියසාද්ටයි. ඒ පිළිබඳව දුසේනිගේ හිතවතියක් දැඩි කනගාටුවෙන් මෙසේ පවසා තිබුණා. ඊයේ දවල් වෙනකම් දුසේනි එකට ඉඳලා අන්තිම මොහොතේ දුසේනිව කපලා දිනක්ෂිට දුන්නා. තියාගන්න ඔය සම්මාන. මිසෙල්වත් ආව නම් හිත හදාගන්න තිබුණා. දුසේනි ඔයා හිතන්න එපා, ඔයාට ජීවිතේ පුරාම හැමදාම ජනතාවගේ සම්මානය තියෙනවා යනුවෙන් අය පවසනවා.